මේ තියෙන්නේ අප්ඩේට් එකක් ගේන්න බැරි වුණත් හැමදාම උදේට රිචුවල් එකක් වගේ වේට් එක චෙක් කරන එක 28 වෙනිදා 29 වෙනිදා 30 වෙනිදා හැමදාම උදේට ෆොටෝ එකක් ගහ ගන්නවා වේට් එක බලලා ඉවරලා 31 වෙනිදා මෙන්න මේ ටික තමයි මේ දවස් මේ දවස් කීපයකටම වීඩියෝ එකක් ගේන්න බැරුණා මොකද එක්සෑම් එකක් තිබ්බ නිසා සහ වේට් එක මේන්ටේන් කරන එකට නිතරම උත්සාහ කරත් සමහර ලාවට හරියන්නේ නැති අවස්ථා තිබ්බා. ඒකෝට 9 වෙනිදා පටන් ගත්ත දවසේ ඉඳලා මම දිගටම මම හිතන්නේ 23 වෙනිදා 24 වෙනිදා විතර වෙනකන් අප්ඩේට්ස් දීලා ඇති. ඊට පස්සේ මේ දවස් 6ටම ඒ කියන්නේ 23 විතර ඉඳලා දිගටම අප්ඩේට් නොදී හිටියා. දෙන්න උන්නේ නැහැ. නමුත් අපි බලමු කොහොමද 24 ඉඳලා 24 ඉඳලා කොහොමද අපේ ඩයට් එක ගිහිල්ලා තියෙන්නේ කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කොහොමද කෑම කන්ට්‍රෝල් කරලා තියෙන්නේ සහ කෑම කන්ට්‍රෝල් ඕගොල්ලෝ කරනවා නම් කෑම කන්ට්‍රෝල් කරන්න වඩාත් සුදුසු විදිය මොකක්ද කියලා. ඒතර 24 වෙනිදා මට එක්සර්සයිසස් මොනවද කරගන්න පොඩි ජොගින් එකක් විතරයි දැම්මේ. ඒ අරෙන්ද මොනවද හැඳැල්ල මාළු බෙදලා කෑවා. ඒතර ෆ්‍රයිඩ් කෑම නිසා තෙල් නිසා ෆ්‍රයිඩ් කෑම වල තියෙන තෙල් නිසා කැලරීස් ගොඩක් වැඩි වෙනවා. ඒතර මාළුවෙක් 100 නම් සමහර මාළුවෙක් කැලරීස් 100 නම් සමහර විට තෙල් උනහම තෙල් බැදලා සහ ඒක වටේ තියෙන පිටි කෝටින් බැටර් එක එකතු වුනහම සමහරට 150ක් විතර වෙන්න පුළුවන්. එතකොට ඔම්ලට් එකක් කෑවා බිත්තර පහක කැලරි 350ක ඒක තමයි ජෙනරලි මගේ මේන් මීල් එක වෙන්නේ. ගොටු කොළ රයිස් ඇන් කරි බිස්කට් කීපයක් කෑවා සහ ජොගින් ගියා. ඒතොර ඒකෙන් 1200ක් කැලරීස් ඇඟට ඇවිල්ලා තියෙනවා සහ 1000 කැලරීස් 200ක් විතර බර්න් කරලා තියෙනවා. ඒ අනුව 24 වෙනිදා මම මැනේජ් කරගත්තා. 25 වෙනිදා ඒ වගේම මගේ උදේට සාමාන්‍යයෙන් බොන කොෆි එකෙන් කැලරීස් ඇඩ් වෙන්නේ නැහැ. ඒක මට උදව් කරනවා. 11-12 වෙනකන් කෑම නොකා මගේ ඉන්ටරිම් ෆාස්ටිං එක තියාගන්න. ඊට පස්සේ මගේ මේන් මීල් එක ඔම්ලට් එක බිත්තර පහක පීනට්ස් මාර විදියට කැලරීස් වැඩි. ඒකේ මට හොඳට එක්ස්පීරියන්ස් වුණා. පීනට්ස් ග්‍රෑම් 50ක් 100ක් කෑවොත් එහෙම ඒක ඇත්තටම දැනෙනවා. ඒක පොඩි අර සිලිකාවරෙන් එකක් වුණාට ඒක ඇත්තටම දැනෙනවා මේ ඊළඟ දවසේ වේට් එක බලද්දි ඉම්පැක්ට් එක මොකක්ද කියලා. ඒ හයි කැලරි එක. ඊට පස්සේ චිකන් බ්‍රෙස්ට් වෙජිටබල් සුප් එකක් බිව්වා. සෝඩා එකක් බිව්වා. සෝඩා එකෙන් කැලරීස් ඇත්තටම ඇඩ් වෙන්න විදියක් නැහැ. ඒතොර මේක වෙනස් වෙන්න ඕන. නමුත් හවස සෙල්ලම් කරලා කැලරීස් 600ක් බර්න් වුණා. රෑ කෑවා බඩගිනි වැඩි නිසාම පාන් පෙද්දයක් කන්න වුණා. කොහොම වුණත් මම within the range 25 වෙනිදා 26 වෙනිදා අපි ආයෙත් රටකජු. ඒතකොට රටකජු කන එක රටකජු මගේ ෆේවරිට් කෑමක්. නමුත් ඒ කියන්නේ ඔය ඉඳලා පොඩි ස්නැක් එකක් වගේ ගන්න එකක්. එළියට ගියාම හපහපා ඉන්න. නමුත් ඒක නතර කරන්න වෙනවා මොකද ඒකේ කැලරීස් වැඩි. බිත්තර පහයි ෆිෂ් කංකුම් ඔක්කොම දාලා එක ඔම්ලට් එකක් හදාගත්තා. ඒතර කැලරීස් 500ක් විතර කියලා මාක් වෙලා තියෙනවා. ෆිෂ් රොටි මාළු රොටි එකක් කෑවා. වයිට් රයිස් චුට්ටක් කෑවා කෝප්පයක් වගේ කරි ජෙනරික්. ඊට පස්සේ සෙල්ලම් කරලා කැලරි 600ක් විතර බර්න් වුණා කියලා තියෙනවා. 26 වෙනිදාත් කොහොම හරි අචීව් කරගත්ත ටාගට් එක. ඊට පස්සේ ගිය සිකුරාදා ඕකේ කැරට් ෆිෂ් ටූනා එග් ඒ ඔක්කොම එකට දාලා ඉවරලා එක ඔම්ලට් එකක් හදාගත්තා. 0 කැලරි 0 sugar chocolate කෑල්ලක් කෑවා. නමුත් මේ වගේ දැන් 0 sugar කියලා තිබ්බට මම හිතන්නේ ඇත්තටම ඒවල නෑ. මොකද දැන් අර 0 sugar elephant house ginger beer drink එක ඊට පස්සේ මේ 0 sugar කියලා ගහලා තියෙන chocolate
ඒවා කාපුවාම ඇත්තටම මට තේරෙනවා ඒකෙන් අර බර මේන්ටේන් කරගෙන යන එකට යම්කිසි නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා කියලා. සමහර විට අර කීටෝ ඩයට් එකක තියෙන ඉෆෙක්ටිව්නස් එක අඩු කරනවා ඇති මේවායේ කෑම වලින් සහ ෆ්‍රයිඩ් කෑම කාපුවාම. ඊට පස්සේ පයිනැපල් එදා නම් නාන් භාගයක් කෑවා. ඊටසේ සෙල්ලම් කරලා කැලරි 550ක් විතර බර්න් වුණා. එතකොට එදත් කවර්ඩ්. සැටර්ඩේ තමයි පොඩ්ඩක් ප්‍රශ්නනේ මොකද එදා එක්සර්සයිස් කරන්න බැරි වෙච්ච නිසා. ඊට පස්සේ සන්ඩේ කොහොම හරි මැනේජ් කරගත්තා. ඊයේ එක මට දාන්න බැරි වුණා. ඊයේ සන්ඩේ මන්ඩේ එතකොට බීට්රූට් සැලඩ් එකයි රයිස් ඇන්ඩ් කරි ඒ ඔක්කොම එකතු වෙනවා කැරේ 450යි. බිස්කට් 1 2යි 1 සර්විං. එතකොට දැන් ඔය තීරණ ඇති බිස්කට් කියලා කියන්නේ කොච්චර බිස්කට් නම් කණ්ඩම බිස්කට් පීනට්ස් මම කන කෑමෝලි මම නවත්තන්න ඕන ඒවා. බිස්කට් කන එක නවත්තනවා, පීනට්ස් කන එක නවත්තන්න ඕන, ෂුගරි ඩ්‍රින්ක්ස් බොන එක නවත්තන්න ඕන අනිවාර්යෙන්ම. ඒකෙන් මං හිතනවා ලොකු නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා weight එක මේන්ටේන් කරගෙන යන ට්‍රෙන්ඩ් එක මැනේජ් කරන්න සහ ඒක හොඳට ඇඟට තේරෙනවා ඊළඟ දවසේ weight එක බලද්දී ඒ වගේ ආහාර જાතියක් ගත්තට පස්සේ ඊළඟ දවසේ weight එක බලද්දී අපි එක්ස්පෙක්ට් කරන weight එක රීච් කරන්නේ නැහැ කියලා මේ හොඳටම තේරෙනවා. ඊට පස්සේ 29 30 වෙනිදා ඊයේ මන්ඩේ චිකන් සෑන්ඩ්විච් දෙකක් කෑවා. ෆ්‍රයිඩ් එක 4යි චිකන් එක ග්‍රෑම් 150ක් විතර කෑවායි. බැඩ්මින්ටන් සෙල්ලම් කරා. ඒ අනුව 30 වෙනිදාත් weight එක ෆුඩ් ටාගට් එක මේන්ටේන් කරගන්න පුළුවන් වුණා. weight tracker එක බැලුවොත් එහෙම මේ මාසෙට මෙන්න මෙහෙම තමයි ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි පටන් ගත්තේ 86 හමාරෙන් පටන් අරගෙන ගිය සතිය. එතකොට ඔයගලන්ට පේනවා මෙන්න මේ ඒරියා එකේ ස්ටැග්නේට් වෙලා තියෙනවා කියලා. ඒතර මම ඒක ආයෙ පුෂ් කරලා හදාගන්න ඕන එකක්. ගොඩක් දැන් අපි ගිය 24 23 විතර ඉඳලා ගත්තොත් එහෙම weight එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. මේන්ටේන් වෙලා තියෙනවා. ඒ කියන්නේ බොඩි එක මම හිතන්නේ සමහරවිට හුරු වීගෙන එනවා ඇති මේ කෑම ගන්න රටාවට මෙටබොලිසම් එක ස්ලෝ වෙලා ඒක එනර්ජි යූස් කරන ප්‍රමාණය අඩු කරගෙන යනවා ඇති. මොකද දැන් සති දෙකකට සති තුනක් විතර කිට්ටු වෙනවනේ. ඒතර අද උදේ බලද්දිත් 83.6යි. නමුත් මේ වෙද්දි පැහැදිලි වෙනසක් තියෙනවා මගේ ඇපියරන්ස් එකේ සහ බඩේ සහ අනික් ෆැට් කියන්නේ මේ තෙල් එකතු වෙලා තිබ්බ තැන්වල ප්‍රමාණාත්මක අඩුවීමක් තියෙනවා. ඒකින්ද හොඳ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. නමුත් දැන් ලබන සතිය වෙද්දි මම 81 තව කිලෝ 1.5ක් අඩු කරන්න පුළුවන් විදිහට මගේ ඩයට් එක කොහොම හරි ටයිට් කරගන්න වෙනවා. ඒක තමයි මගේ ඔබ්ජෙක්ටිව් එක. එතකොට මම මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්නම්. එතකොට මම හිතන්නේ මේ ඔක්කොම එක්ස්පීරියන්ස් ගත්තොත් එහෙම කන්සිස්ටන්ට්ලි මම කෑම මැනේජ් කරනවා. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මේ දවස් 3ම ඇවිල්ලා ඉවරලා පළවෙනි දවස් දෙක කෑම හොඳටම කෑවා. කෑම වැඩිපුර ගියා සහ බියර් එකක්. මේ දෙවෙනි දවසත් එහෙමයි කෑම වැඩිපුර බියර් එකක්. මෙන්න එදා අපි පාටියක් තිබ්බා. ඒතර ඇල්කොහොල් පාවිච්චි කරනවා. ඒතකොට මේ වල ඩිරෙක්ට් ඉම්පැක්ට් ඒවා තියෙනවා. එතකොට මේ ඒක ඒ වගේ අවස්ථා නැති කරගන්න එක සහ මැනේජ් කරන එක weight control කරනවා නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. මොකද ඒකට හේතුව වෙන්නේ ඉවරලා අපි අනික් දවස්වල දරන උත්සාහෙත් වැඩක් නැතුව යනවා. ඒක රිටර්න් එකත් නැති වෙලා යනවා. අර එහෙම පොඩි එක දවසක මිස්ටේක් එකක් නිසා. ඉතින් weight control කරන්න ඒ මැනේජ් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න එක්ස්පීරියන්ස් සහ ඒ control ඩිසිප්ලින් එක තියාගෙන යන්න කමිට්මන්ට් එක තියාගෙන යන්න අත්‍යවශ්‍යයි කියන එක කියන්න ඕන. ඒතොර අද අඟහරුවාදා. එතකොට ලබන සවුන්දා වෙද්දි මේ උත්සාහයට
දවස් 28ක් වෙනවා. දවස් 28ක් වෙනවා. එතකොට මගේ ටාගට් එක වෙන්නේ ඒ වෙද්දි 86 ඉඳලා 81 weight එක අඩු කරගන්න. ලොකු ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. බලමු උත්සාහ කරලා.